කාලෙකට ඉහතදී ලෝකයේ මිනිස් සංහාරයන් කරපු කුරිරු මිනිසුන් ගැන අපි අහලා තියෙනවා. තම ඒකාධිපති වියරුවෙන් ලෝකයක් භීතියට පත් කරපු පුද්ගලයෙක් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඔස්ට්‍රියානු ජාතික ඇඩොල්ෆ් හිට්ලර්. 1889 දී උපත ලද හිට්ලර් කුඩා කල පියාගෙන් ලත් නපුරුකම් හමුවේ පසුකාලීන දඩබ්බරයෙකු වූ බව අපි කවුරුත් දන්න කරුණක්. ඒත් ඒ දඩබ්බරකම් අවසානයේ මුළු ලෝකයක්ම බිය කෙරූ බව තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි හිට්ලර්ගේ ගාල් කඳවුරු. එහෙමත් නැත්නම් වද කඳවුරු. මේ දවස්වල ලංකාවේ ගොඩක් කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි වද කඳවුරු කියන්නේ. මේ තියෙන්නේ ලෝකේ භයානකම වද කඳවුරු ගැන හෙළිදරව්වක්. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ප්‍රතික්ෂේප කිරීම කිහිපයක්ම අවසානයේ අපේ කතානායකයා හිට්ලර් ජර්මානු සෙබළෙකු බවට පත් වෙන්නේ පළවෙනි ලෝක යුද්ධ කාලෙදී. ඒ පණිවිඩකරුවෙකු විදිහට. පසුව යුද්ධයෙන් ලත් අත්දැකීම් සහ තුවාල වීම හමුවේ යකඩ කුරුසය හෙවත් අයන් ක්‍රොස් පදක්කම් කිහිපයක් සමග ඉහළ නිලධාරියෙක් වෙනවා. පසුකාලීනව ජර්මන් චාන්සලර්වරයා වූ හිට්ලර් හමුදා කණ්ඩාංක දෙකක් නිර්මාණය කරනවා. ඒ තම ඒකාධිපති බලතල හා අන අකුරටම ඉෂ්ට කරන පිරිසක් එකතු කරගෙන. SS හමුදාව සහ ගෙස්ටපෝ රහස් පොලිසිය විදිහට තමයි ඒ දෙක හැඳින්වෙන්නේ. මේ විදිහට පටන් ගන්න එයාගේ දේශපාලන ජීවිතය අනෙක් මිනිස්සුන්ගේ අවසානය බවට පත් කරන්න වැඩි කාලයක් ගත්තේ නැහැ. 1933 දී කොමියුනිස්ට්වාදීන් හා යුදෙව්වන් සිරකර තැබීම සඳහා ගාල් කඳවුරු දහසකට ආසන්න සංඛ්‍යාවක් පළමු වටය තුලදී ඉදිකෙරෙනවා. ජාතීන් අපිරිසිදු කරන්නන් ලෙස නම් කරන ලද යුදෙව්වන්, රුසියානුවන්, චෙක්, ප්‍රංශ හා පෝලන්ත මිනිසුන් සිරකරුවන් ලෙස මේවා තුල ගාල් කරනු ලබනවා. ඒ ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් කඳවුරු පිහිටුවන දිනය අනුව කඳවුරට වර්ණ ලබා දීම් සිදු කර තිබෙනවා. 1933, 1937 නිල්, 1938, 1939 අලු, 1940, 1941 රතු, 1942 කොළ, 1943, 1944 කහ යනාදී ලෙස වර්ණ පදක්කම් ලබා දී තිබෙනවා. 1933 දී හිට්ලර් තම දෙවන අනදෙන නිලධාරියා ලෙස තියඩෝර් අයිකේ පත් කරනු ලැබූ අතර ඔහු අකීකරු සිරකරුවන්ට කුරිරු දඬුවම් ලබා දීමට අත්පොතක් පවා නිර්මාණය කර තිබෙනවා. අයිකේ කියන නිලධාරියා යටතේ තමයි බරපතල වද කඳවුරු තිබිලා තියෙන්නේ. ගල්වලවල් හා ගඩොල් කැපීම සඳහා යොදා ගන්නා සිරකරුවන් අසනීපයකින් හෝ වෙහෙසටපත් වූ විට මරා දැමීම තමයි මුලින්ම සිදු කරලා තියෙන්නේ. පසු ආහාර හිඟේ වැඩිවීමත් සමග මන්ද පෝෂණයට ලක් වූ පිරිස් මරා දැමීම් සිදු කර තිබෙනවා. ඔපරේෂන් රේන්හාඩ් ආරම්භ වන්නේ මේ කාල සීමාවෙදී. යුදෙව්වන් සමූල ඝාතනය කිරීම මුල් කරගෙන ආරම්භ වන මේ ක්‍රියාදාමය ප්‍රධාන වද කඳවුරු 4ක් යටතට ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාන්විතයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය උනේ අවුට්ස්විට්ස් වද කඳවුර. ඊට සමගාමීව කඳවුරු 40කට ආසන්න ප්‍රමාණයක වද කඳවුරු නිර්මාණය කර තිබුණා. පළමු ගෑස් කුටීර සහිත ආදාහනාගාරයක් තමයි අවුට්විට්ස් කියන්නේ. සිරකරුවන් නිර්වත් කොට ගෑස් කුටි වෙත දමා මුද්‍රා තබන අතර එයට ගෑස් පොම්ප කරනු ලබනවා. විනාඩි 20ක පමණ කාලයක් විලාප නගන මිනිසුන් එතුළ මිය යනවා. පසුව ඒ සිරුරු ආදාහනය කොට අලු පොහොර ලෙස භාවිතා කර තිබෙනවා. රුසියානුවන් මෙම මිලේච්ඡ වද කඳවුර අල්ලා ගන්නා විට හිසකෙස් සහ රෙදිටොන් ගණනාවක් සොයාගෙන තිබෙනවා ඒ මියගිය මිනිසුන්ගේ. ඉතින් මේ විදිහට ඉතා ක්‍රූර අන්දමේ වද කඳවුරු පවත්වාගෙන යන හිට්ලර්ගේ දෙවනි වද කඳවුර උනේ බෙල්ෂේක්. SS හමුදාව සහ එහි ප්‍රධාන ජෙනරාල් ඔඩිලෝ යුදෙව්වන් මෙහිදී ඝාතනය කරනු ලැබුවා. කාබන් මොනොක්සයිඩ් වායුව කුටීර තුලට යවා නලය හරහා මිනිසුන් ඒ තුලට යවමින් ඝාතනය කර ඇති අතර ඔවුන් මහා කෑගැසීම් මැද අවසම් සුසුම් හෙලා තිබෙනවා. තුන්වෙනි වද කඳවුර තමයි සොබිබෝර් කියන්නේ. සමූල ඝාතන කඳවුරක් වූ මෙහි පමණක් 2,50,000කට වැඩි මිනිසුන් මිය ගොස් තිබෙනවා. දුම්රිය මාර්ගයක් හරහා තිබෙන මෙම කඳවුරු තුල ගෑස් නල වෙත මිනිසුන් ගෙන ගොස් ගෑස් ප්‍රහාර එල්ලකොට මියගිය පසු සිරුරු එලිමහනේ ආදාහනය කරලා තියෙනවා. මේ කඳවුරු අතර තියෙන මහා පිළිකුල් සහගත වගේම මිලේච්ඡතම සමූල වද කඳවුර තමයි ට්‍රෙබ්ලින්කා කියන්නේ. ලක්ෂ 9කට ආසන්න යුදෙව්වන් දුම්රිය ගෑස් නල තුල මිය ගොස් තිබෙන මෙම කඳවුර කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් සයනයිඩ් භාවිතා කරලා තමයි මරා දැමීම් සිදු කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මරා දැමීමට පෙර විවිධ හිංසනයන් සිදු කරලා තියෙනවා.
කසවලින් පහර දීම, කඩුවලින් කැපීම, කන්නාස් කැපීම, ඇස් උදුරා දැමීම, ලදරුවන් බිත්තිවලට තෙරපා මැරීම, තරුණියන් දූෂණය කර උදරය කපා මරා දැමීම වැනි අමානුෂීය වදබන්ධන මහා ප්‍රමාණයක් සිදු කරලා මේ භයානකකම ලොවටම කියාපාලා තියෙනවා. හිට්ලර් අල්ලාගත් රටවල් බොහෝමයක වද කඳවුරු හා ගාල් කඳවුරු 15000කට ආසන්න සංඛ්‍යාවක් තිබූ බවත් මිලියන 1.65ක් ගාල් කර මිලියනයක පමණ කඳවුරු තුර මරා දමා ඇති බවටත් මතපල කෙරෙනවා. මේවා දලාගයන් පමණක් බවත් මේ අඳුරු යුගයේ සැඟවුණු මිලේච්ඡ සෙවණැලි කොතෙක් තියෙන්න ඇද්ද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ආයෙත් කිසිම දවසක මේ වගේ මහා වර්ග විනාශයක් ලොව තුල සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්න.